රඟන චරිතවලට කවදාකවත් දියුණුවක් නැහැ. දියුණුව ලැබෙන්නේ රැඟිල්ලට නෙවෙයි. දියුණුව ලැබෙන්නේ උත්සාහයට. උත්සාහ කරන මිනිහට රඟන්න වෙලාව නැහැ. උත්සාහ කරන මිනිහට තියෙන්නේ තමන්ගේ දියුණුව පිණිස උත්සාහ කරන්න වෙලාව විතරයි. රඟන්නේ හිස් චරිත. එයාට වෙලාව තියෙනවා මොකද දියුණුව වෙන්න උත්සාහයක් නැහැ. ඔහේ කාලකන්ණි කර කර ඉන්න වෙලාව තියෙනවා. හොඳට රඟනවා ලෝකෙට පේන්න අපි මෙහෙමයි රඟන චරිත ඉන්නව නේද? ජීවිතේට පුතා පෙරපිනක් තිබ්බ ගොඩේයි. එහෙම නැත්නම් නම් ගොඩ යනවා. දැන් අපි කතා කරන්නේ පානමුනේ දෙකක් පෙරහැර අනුව කොහොමද